තෙරුවන් සරණයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ සම්මා සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කල් පවතිනවා කියලා දේශනා කරලා තියෙනවාද කියන කාරණය සහ බුදුරජාණන් වහන්සේ විසින් මේ අවුරුදු 5000ක කාලයක් සඳහන් කරලා ඊට පස්සේ පළවෙනි අවුරුදු 1000 සිව්පිලිසිම් පියාපත් මහරහතන් වහන්සේලා වශයෙන් ඊළඟ අවුරුදු 1000 මේ සුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා වශයෙන් ඊළඟ අවුරුදු 1000 අනාගාමී උතුමන් වහන්සේලා වශයෙන් ඊළඟ අවුරුදු 1000 සකෘදාගාමී උතුමන් වහන්සේලා වශයෙන් ඊළඟ අවුරුදු 1000 සෝතාපන්න උතුමන් වහන්සේලා ආදී වශයෙන් මේ කාල නිර්ණයක් සිද්ධ කරලා තියෙනවාද සහ ඒ කාල නිර්ණයට අනුව ගත්තොත් අද වර්තමානයේ අපිට අරහත්ත්වය ලබන්නට බැරිද කියන කාරණාව ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම මේ YouTube එකට වීඩියෝ දාන එක මේ YouTube වීඩියෝ සිද්ධ කරන එක මම ඇත්තටම ඊයේ දවසේ මම නතර කරන්න තීරණය කරලා හිටියා. නමුත් උදේ අද මේ කාරණාවත් එක්ක ඉල්ලීමක් ආව මේ පිළිබඳ වීඩියෝවක් ඉදිරිපත් කරන්න, මේ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් මේ විදිහට තියෙනවද? අවුරුදු 5000කින් මේ බුද්ධ ශාසනය අවසන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවාද කියන කාරණාවට ඍජුවම දෙන්න තියෙන උත්තරය තමයි ත්‍රිපිටක පොත් වහන්සේලා තුල, විනය පිටකය තුල, සූත්‍ර පිටකය තුල, අභිධර්ම පිටකය තුල මේ විදිහට අවුරුදු 5000කින් මේ ශාසනය අවුරුදු 5000කින් අවසන් වෙනවා හෝ අවුරුදු 5000කින් මේ ශාසනය ඉවර වෙනවා කියලා කිසිම සඳහනක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ ආවුස පිළිබඳ ඍජුව දැක්වීමක් සිද්ධ කරලා නැහැ. නමුත් විනය පිටකයේ චුල්ලවග්ග පාළියේ සඳහන් කරලා තියෙනවා මේ භික්ෂුණී මේ කාන්තාවන්ට පැවිද්ද දීම නිසා අවුරුදු 1000ක් තිබුණු ශාසනය අවුරුදු 500ට බැස්සා කියලා, අවුරුදු 500ට අඩු වුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ කියන தත්ත්වයේ මග අරින්න බුදුරජාණන් වහන්සේ විසින් අෂ්ටගරු ධර්ම පැනෙව්වා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ කාරණාවට අනුව මේ කියන මේ ධර්ම පාඨය මේ කියන මේ සංසිද්ධිය විග්‍රහ කරන්න ගිහිල්ලා සමන්තපාසාදිකා අටුවාවේ අටුවාචාරින් වහන්සේලා ලියලා තියෙනවා මේ කාල නිර්ණයක් ගැන. ඇයි බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 1000ක් ගැන සඳහන් කරේ කියන එක. ඉතින් මෙතනදී මේ අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන දේ තමයි මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 1000ක් කියලා සඳහන් කරලා තියෙන්නේ මුල් අවුරුදු 1000 සිව්පිලිසිම් පියාපත් කියන කාරණාව කියලා. ඉතින් එතනින් එහාට අටුවාචාරින් වහන්සේ සමන්තපාසාදිකා අටුවේ ලියලා තියෙනවා මුල් අවුරුදු 1000 සිව්පිලිසිම් පියාපත් මහරහතන් වහන්සේලා, දෙවැනි අවුරුදු 1000 ශුෂ්ක විදර්ශකයන් වහන්සේලා, තුන්වෙනි අවුරුදු 1000 අනාගාමීන් වහන්සේලා ආදී වශයෙන් 1000න් 1000ට මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් මෑත කාලිනව සහ අතීතයේ ඉඳලා මේ විචාරකයන්ගේ සහ බුද්ධිමතුන් අතර සංවාදයට තුඩු දුන් මාතෘකාවක් තමයි මේ කියන කාරණාව. ඒත් එක්කම තව කාරණාවක් මතක් කරලා යන්න. මේක තියෙන්නේ මේ සමන්තපාසාදික අටුවාව. ඒ වගේම මේහා සමාන තවත් කතාවක් තියෙනවා. මේහා සමාන තවත් සංසිද්ධියක් තියෙනවා. ඒ සංසිද්ධිය තියෙන්නේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ පමාද වග්ගයේ සඳහන් කරනවා අටුවාවේ. මට මෙතන අටුවාවක් නැහැ ඔයාලට අරන් පෙන්නන්න. ඉතින් මේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ඔයාලට ඕනනම් බලන්න පුළුවන්. ඒක පමාද වග්ගයේ බලන්න එතකොට හොයාගන්න පුළුවන්. එතනදී සඳහන් කරලා තියෙනවා මුල් අවුරුදු 1000 මේ සිව්පිලිසිම් පියාපත් මහරහතන් වහන්සේලා ආදී වශයෙන් ඊළඟට මේකේ හැබැයි එතනින් එහාට කාල නිර්ණයක් සඳහන් කරලා නැහැ. පළවෙනි අවුරුදු 1000 කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට අඩු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ෂඩවිඤ්ඤාලාභීන් වහන්සේලා, ඊට පස්සේ ත්‍රිවිද්‍යාලාභී උතුමන් වහන්සේලා ඊළඟට මේ විදිහට මේ අඩු වෙලා යනවා කියලා සඳහන් කරලා තියෙනවා. හැබැයි එතන අවුරුදු පළවෙනි එකේ විතරයි අවුරුදු 1000 කියලා සඳහන් කරලා තියෙන්නේ. එතනින් එහාට අවුරුදු 1000ක කතාවක් නැහැ. හොඳට මතක තියාගන්න. ඔයාලට ඕනනම් බලන්න පුළුවන් පමාද වග්ගේ අටුවාවේ ඒ වර්ණනාව බලන්න. එතන හොයාගන්න පුළුවන්. මට මගේ ළඟ අටුවාවක් දැන් මේ වෙලාවේ නැහැ. මට පෙන්නන්න. ඒ වගේම තමයි මේ වගේ කාරණාවන් අපිට ටිකක් කුකුස් ඇති කරන තැන් වෙනවා. එතකොට එහෙම බැලුවොත් අරක අවුරුදු 1000යි කියලා අපි ගත්තොත් එහෙම වර්තමානයේ මේ වෙනකොට කවදාවත් අපිට රහත් වෙන්න අරහත්ත්වය ලබන්න බෑ කියන මතයක් එනවනේ. ඉතින් ඒ වගේ මතයක් පසු කාලේ මීට පෙර කාලෙත් ඇවිල්ලා ඒ මතයත් එක්ක මිනිස්සු බොහෝ දෙනෙක් තාවතින්සයට තවතිසාවට මේ යන්න ඕනි වගේ මතවාද හැදුනානේ. ඉතින් ඒ වගේ කාරණාවන් තියෙනවා. ඉතින් මේ වගේ කාරණාවක් එනකොට මේ වගේ සංසිද්ධියක් එනකොට අපි කටයුතු කරන්න ඕනි කොහොමද? ඉතින් මෙන්න මේ වගේ කාරණාවලදී අපි කටයුතු කරන්න ඕනි ආකාරය බුදුරජාණන් වහන්සේ තා පැහැදිලිව දේශනා කරලා තියෙනවා.
සාමාන්‍ය මේ ධර්මය ඒ වගේම මේ ග්‍රන්ථ පරම්පරාවල් කාලයක් එනකොට මේ වගේ මුද්‍රණ දෝෂ පිටපත් වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ කාරණාවක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ මේ දේශනාව සඳහන් වෙලා තියෙනවා. මහාපදේශ දේශනා සූත්‍රය කියලා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ සතර මහාපදේශ කියලා කාරණාවක් දේශනා කරනවා. ඉතින් මෙතන මේ සතර මහාපදේශ වලට අනුව බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ලා මේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන ඇවිල්ලා කිව්වා කියලා කිව්වා. මේ බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියලා වගේ අර විකාර මතයක් තියෙනවනේ. ඒ මතය ගැන නෙවෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලා කාලාම සූත්‍රයේවත් කොහෙවත් නැහැ. ඒක මතක තියාගන්න. කාලාම සූත්‍රය කියලා කියන්නේ අතිශය දූෂණයට ලක් කරපු සූත්‍රයක් වර්තමාන දේශකයන් සහ වර්තමාන විචාරකයන් විසින්. කාලාම සූත්‍රය ඔය කියන කතන්දර මුකුත් නැහැ. කාලාම සූත්‍රයේ තියෙන මොකද්ද කියලා ඒක අධ්‍යයනය කරලා බලන්න. ඒක තියෙන රාග, දේශ, මෝහ කියන මේ સંદર્ભ තුනට යොදන්න පුළුවන් කාරණාවන්, ඒ පිළිබඳව යොදන්න පුළුවන් කාරණාවන් සහ ෂට් ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් පිළිබඳ පවත්වන මේ සංසන්දනයක් තමයි එතන සඳහන් කරලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා ආදී දෙයක් එතන කියලා නැහැ. මේ සූත්‍රය බලන්න. කාලාම සූත්‍රය. මෙතනදී මේ මහාපදේශ දේශනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතර මහාපදේශ. මෙතනදී යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මම බුදුරජාණන් වහන්සේ අභිමුව බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉඳගෙන අහගෙන මම මේ ඇවිල්ලා කියන්නේ කියලා කිව්වත්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් අහපු කෙනෙක්ගෙන් අහපු භික්ෂුවකගෙන් අහගෙනයි මම මේ කියන්නේ කියලා කිව්වත්. අහවල් විහාරස්ථානයේ ඉන්න භික්ෂු පිරිස ඊටමත් උගත් ඊටමත් බුද්ධිමත් ඊටමත් සුපේශල ශික්ෂාකාමී විනයදර ධර්මදර භික්ෂූන් වහන්සේලා එයාලා කිව්වත් ඊට පස්සේ අහවල් විහාරස්ථානයේ ඉන්න භික්ෂූන් වහන්සේ ඊටමත් උගත් ඊටමත් බුද්ධිමත් ඊටමත් ප්‍රඥාවන්ත ඊටමත් සිල්වත් ආදී වශයෙන් සඳහන් කරත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කෙනා ඒක ඇවිල්ලා කිව්වහම ඒක ඉස්සෙල්ලා හොඳට අහගෙන ඉන්න ඉස්සෙල්ලා ඒක හොඳට අහගෙන මේ ඒක අහගෙන ඉඳලා අන්න මේ තීරණය කරන්න ඕනි තීරණ ගන්න ඕනි ආකාරය සඳහන් කරනවා. ඉස්සෙල්ලාම මේක අහගෙන ඉන්න ඊට පස්සේ පිළිගන්නත් එපා බැහැර කරන්නත් එපා. මේක උතුම් වචනයක් මේක තමයි හරිම දේ කියලා පිළිගන්න එපා. ඊට පස්සේ පිළිගන්නත් එපා බැහැර කරන්නත් එපා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ප්‍රධානම දේ මොකද්ද? පිළිගන්නත් එපා බැහැර කරන්නත් එපා. ඊට පස්සේ සඳහන් කරනවා මේ කියපු කාරණාව සූත්‍රයේ බහා බලන්න විනයේ සසඳා බලන්න කියලා. ඉතින් විනයේ සසඳා බලන්න සූත්‍රයේ බහා බලන්න. මොකද්ද මේ කියන්නේ? විනයේ සසඳා බලන්න සූත්‍රයේ බහා බලන්න. දැන් දෙයක් කිව්වට පස්සේ අපි ඒක සූත්‍රයට බහා බලලා ඒක සූත්‍රයට ගැලපෙනවා නම් විනය හා සසඳනවා. අන්න සූත්‍රයට ගැලපෙනවා විනය හා සසඳනවා. අන්න මොහො ඊටමත් හොඳ උතුම් කාරණාවක් මේ කිව්වේ. මේක බුද්ධ වචනයක්මයි. මොහු මේ කියපු දේ හරියටම හරි කියලා පිළිගන්න කියනවා. එහෙම නැත්නම් සූත්‍රයට ගැලපෙන්නේ නැත්නම් විනයට සසඳෙන්නේ නැත්නම් මේක ඍජුවම ප්‍රතික්ෂේප කරලා දාන්න කියනවා. මේක බුද්ධ වචනයක් නෙවෙයි, මේක වැඩකට ඇති දෙයක් නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරලා දාන්න කියලා කියනවා. සූත්‍රයට බහා බලනකොට ගැලපෙන්නේ නැත්නම් විනයේ සසඳනකොට ඒකට ගැලපෙන්නේ නැත්නම් කෙලිම ඍජුව ප්‍රතික්ෂේප කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙහෙම නිදහසක් වෙන කිසිම කෙනෙක් දීලා නැහැ. මෙතන තමයි වැදගත්ම කාරණේ. පිළිගන්නත් එපා, බැහැර කරන්නත් එපා. සූත්‍රයට බහා බලන්න, විනයේ සසඳා බලන්න. මෙන්න මේ කියන කාරණාවේදී මේ අටුවාචාරින් වහන්සේලා කියලා කියන බොහෝ කාලයකට පස්සේ, ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝ කාලයකට පස්සේ මේ හෙලාටුවා තිබුණු දේවල් මේ පරිවර්තනය සිද්ධ කරා. ඊට පස්සේ බොහෝ කාලයක් මේ ග්‍රන්ථ විවිධාකාරයෙන් පරිවර්තන වලට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මේ පොත් නැති වෙලා තියෙනවා, නැවත මුද්‍රණය කරලා තියෙනවා. ඊට පස්සේ මේවා පරම්පරාවෙන් පවත්වගෙන අවිලා තියෙනවා. දැන් වර්තමානයේ මුද්‍රණය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ පශ්චාත් කාලීනව ලියවෙච්ච ග්‍රන්ථ, මේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර ගැනවත් විනය ගැනවත් අභිධර්මය ගැනවත් නෙවෙයි මේ කතා කරන්නේ. පසු කාලීනව මේ ලියවෙන ග්‍රන්ථ. මේ අට කතාදී ග්‍රන්ථ, මේ අට කතාව කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ තේරවාදී අර්ථ දැක්වීම ගැනයි මෙතන සඳහන් කරන්නේ. එතකොට මේ කියන මේ අටුවාවක් අපි අරගෙන බලනකොට මෙන්න මේකක උනත් තිබුණොත් යම් කිසි කාරණාවක් කුකුස් දනවන. අන්න ඒක සූත්‍රයට ගැලපෙන්නේ නැත්නම් විනයේ සසඳලා බලනකොට හැබැයි මේක ඊටමත් බුද්ධිමත්ව කළ යුතු දෙයක්. මේකෙදි ගන්නකොට අන්න එතනදී අපිට මේ පිළිබඳව ගැටලුවක් මතුවෙනවා. හොඳම උදාහරණ අටුවාවේ ඒ වගේ තැන් කීපයක් තියෙනවා. ඒ වගේ තැන් ඊටම සියුම් තැන් කිහිපයක් තියෙනවා. ඕනනම් ඒවා ඉදිරියට සාකච්ඡා කරලා ඒවා කතා කරන්න පුළුවන්. එන අටුවාව කියලාගෙන මේ අටුවාව නරකයි ඒ විදිහට කියන එකක් නෙවෙයි. අටුවාව ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න අටුවාව අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් සතර මහා ප්‍රදේශ වලට අනුවයි අට කතාවත් පරිශීලනය කළ යුත්තේ.
ඉතින් මෙතනදී ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා ඉමේච සුබද්ද බික්කු සම්මා විහෙරියුම් සුබද්‍රයනි මේ භික්ෂූන් වහන්සේලා සම්මා විහරණයේ යෙදෙන තාක්කල් අසුඤ්ඤෝ ලෝකෝ මේ ශුන්‍ය වෙන්නේ නැහැ මේ ලෝකේ අරහන්තෙහි අස්ස මේ රහතන් වහන්සේලාගෙන් මේ ලෝකය හිස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍ර දේශනා කරනවා. එතන කාල නිර්ණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. එතන එකම එක සාධකයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා සම්මා විහරණයේ යෙදෙනවද කියන එක. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ග මෙතන සම්මා විහරණය කියලා කියන්නේ ඇත්තටම ආරෂ්ඨාංගික මාර්ගයේ යෙදෙනවද කියන කාරණාව භික්ෂූන් වහන්සේලා නිවැරදිව ආරෂ්ඨාංගික මාර්ගයේ පිළිපදිනවද කියන කාරණාව තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ අනුව මේ කාල නිර්ණය කියන කාරණාව ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන ශ්‍රී මුක දේශනාවත් එක්ක යම් පටහැනි බවක් පරස්පර බවක් අපට පේනවා. එතකොට මොකක්ද මේ අවුරුදු 1000 කතාව? එහෙනම් මේ අවුරුදු 1000 කතාව ඇයි අටුවාචාරින් වහන්සේ ඒ විදිහට විසඳන්න ගියේ? සාමාන්‍යයෙන් වර්තමානයේ අපි දෙයක් කතා කරනකොට අපිට ඒක භාගයක් වුණත් අපි කතා කරන්නේ මොකක් මුලට තියලාද? අපි කතා කරන්නේ 150කින් 100ක් කියන තැන ඉඳලා 150කින් අඩු වුණා 120කින් අඩු වුණා 110ක් අඩු වුණා 160යි මේ වගේ අපි ප්‍රතිශත ප්‍රකාශ කරනවා. ඉන්දියාවේ ඔය කාලේ වෙනකොට මහා භාරතයේ ඔය යුගයේ වෙනකොට අපි දැන් මේ කතා කරන්නේ 100නේ. අපි මේ දැන් අංක 100 කතා කරනවානේ මේ ප්‍රතිශතයක් හැටියට කතා කරනකොට මේ ප්‍රතිශතයක් හැටියට මේ 100 කතා කරන එක අතීතයේ. ඔය ඉන්දියාවේ ඔය යුගයේ අපිට පොතපත අධ්‍යයනය කරනකොට ඒ වටපිටාව අධ්‍යයනය කරනකොට අපිට තේරෙනවා ඒ කාලේ මේ ප්‍රතිශතයක් ගැන වගේ සඳහන් කරනකොට මේ 1000 මූලික කරගෙන තමයි කතා කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට දැන් අපි කියන්නේ 100ට 50යි. දැන් අපිට දැන් තිබ්බොත් එහෙම අපි යම් දෙයක් අඩක් භාගයක් අඩු වෙනකොට අපි කියන්නේ කොහොමද? 100ට 50කින් අඩු වුණා. නැත්නම් මේක 150යි තියෙන්නේ. ඒ විදිහට අපි සඳහන් කරන්නේ. ඒ වගේ ඔය කියන යුගේ වෛදික යුගයේ මේක හොඳටම අපිට දකින්න පුළුවන් කාරණාවක්. ඒ පිළිබඳ වේද ග්‍රන්ථ, උපනිෂද්, උත්තර ජයන ග්‍රන්ථ ඕවා අධ්‍යයනය කරලා හොයාගන්න. මේ අවශ්‍ය නම් මේ ඒවා මෙතන සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඒ කාරණා තියෙන ඕනනම් හොයාගන්න පුළුවන්. මේ ඒ සහස්ස කියන වචනේ එතන සහස්ස කියන තැන තමයි මූලික කරගෙන ඒගොල්ලෝ තිබිලා තියෙන්නේ සමාජේ. එතකොට මෙතන මේ බුදුරජාණන් වහන්සේ මේක සඳහන් කරන්නේ අඩකට බැස්සා කියන්නේ. ඒ කියන්නේ කාල නිර්ණයක් සිද්ධ කරන්න බැරි ශාසනයක් අර්ධයක් බවට පත් වුණා කියන්න. එතකොට මේ 1000 මූලික කරගෙන දැන් වර්තමානයේ ඔක සඳහන් කරා නම් මේක 100ට 50කින් අඩු වුණා කියන එකයි මේ කියන්නේ. 1000ක් තිබ්බ එක 500 වුණා. 1500ට බැස්සා කියලායි මේ කියන්නේ. ඒ කියන්නේ 100ට 50ක් අඩු වුණා වගේ මේ ප්‍රතිශත ප්‍රකාශයක් තමයි මෙතනදී මේ කරා කියන එක තමයි අධ්‍යයනය කරනකොට අනිත් සමයාන්තර අධ්‍යයනය ආදී සිද්ධ කරාට පස්සේ තේරුම් ගන්න තියෙන්නේ. බුද්ධ දේශනාවට අනුව ඕනෑම කාලයක සම්මා විහරයුම් ආරෂ්ඨාංගික මාර්ගයේ නිවැරදිව ගමන් කරනවා නම් සතර සතිපට්ඨානය හරියට වඩනවා නම් මේ පටිච්ච සමුප්පාදය ආදී ගැඹුරු ධර්ම කරුණු අධ්‍යයනය කරනවා නම් මේක ප්‍රතිපත්තිය මේක වඩනවා නම් මේ කියන ආකාරයට කටයුතු කරනවා නම් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන ශ්‍රී මුක දේශනාවක් තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රය. ඉතින් මේච සුබද්ද සම්මේ බික්කු සම්මා විහරෙය්‍යෝ. ඉතින් එහෙනම් අසුඤ්ඤෝ ලෝකෝ හිස් වෙන්නේ නැහැ රහතුන්ගෙන් අසුඤ්ඤෝ ලෝකෝ. අරහන්තේ හිස්ස රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ මේ ලෝකේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරා. එතකොට මේ කාල නිර්ණය කියලා කියන එක ඇත්තටම පොඩි ගැටලුවක් නෙවෙයි ලොකු ගැටලුවක් එතන තියෙනවා. ඒ කියන කාරණාව සතර මහා උපදේශ වලට අනුව බලනකොට. ඒ වගේම තමයි අටුවා දෙකෙත් ඒ පිළිබඳ පුංචි පරස්පරතාවයක් තියෙනවා. සමන්තපාසාදික අට කතාව අරගෙන සහ මේ අංගුත්තර නිකාය අට කතාවේ ඒකක නිපාතේ මේ පමාද වර්ගයේ අරගෙන පමාද වර්ග වර්ණනාව අරගෙන බැලුවට පස්සේ මේ දෙකෙත් පොඩි පරස්පරතාවයක් තියෙනවා කියන එක ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන්. මෙතන ඊටම සියුම් පරස්පරතාවයක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ කාල නිර්ණය ගැන විවිධ තැන්වල මේ අටුවාවේ තව තැන්වල අපිට පිළිබඳ ආලෝකයක් ගන්න පුළුවන්. නමුත් මේ අවුරුදු 5000ක කතාව ආවේ මේ ගැන අටුවාවන්හි මේ අටුවා යුගයත් එක්ක. ඉතින් ওই 5000 කතාව ඔන්න අටුවාවේ ওই විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. වර්තමානයේ එතකොට මාර්ගඵල ලබන්න බැරිද? අර අටුවා විග්‍රහයට අනුව නම් දැන් ඉන්න පුළුවන් මේ යන්නේ 2000 3000 අතර කාලෙනේ. එහෙනම් දැන් ඉන්න පුළුවන් වෙන්නේ මේ තුන්වෙනි 1000 කාලෙනේ. ඔව් තුන්වෙනි 1000 ගොඩනේ. ඒ කියන්නේ තුන්වෙනි 1000 කැටගරි එකනේ. එහෙනම් ඉන්න පුළුවන් වෙන්නේ මේ අනාගාමී උතුමන් වහන්සේලා විතරයි. එහෙනම් අනාගාමී වෙන්න විතරයි. ඒකට අනුව බලුවොත් නමුත් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව. හැබැයි මේක ඇතම් විචාරකයෝ සඳහන් කරන මේ සඳහන් කරන්නේ ශුෂ්ක විදර්ශකයන් වහන්සේලා බහුල කාලය අනාගාමීන් වහන්සේලා බහුල කාලය කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම වුණොත් ඒක සාධාරණයි. ඒ ප්‍රකාශය ඒ විදිහට ආවොත් සාධාරණයි. ඒ කියන්නේ
පළවෙනි අවුරුදු 1000 සිව්පිලි සිබියාපත් මහරහතන් වහන්සේලා බහුලයි. ඊළඟට දෙවැනි එකේදී මොකද ශුෂ්ක විදර්ශකයන් වහන්සේලා බහුලයි. තුන්වෙනි අවුරුදු 1000 අනාගාමී උතුමන් වහන්සේලා බහුලයි. ඊළඟට සකර්දාගාමී උතුමන් බහුලයි. ඊළඟ කොටසේදී මේ සෝතාපන්න උතුමන් වහන්සේලා බහුලයි කියලා කිව්වොත්. ඒකට බහුලයි කියන්නේ අනිත් අයත් ඉන්නවා. මේගොල්ලෝ ගොඩක් ඉන්නවා. අන්න එහෙම කිව්වොත් ඒක සාධාරණයි. හැබැයි ඒ වගේ කතාවක් තමයි අටුවාව සම්පූර්ණව කියන સંદર્ભය බලනකොට තේරෙන්නේ. ඒ කියන්නේ පාලියත් එක්ක පාලි පැත්ත බලනකොට සිංහල පරිවර්තනය නෙවෙයි. පාලිය ටිකක් අධ්‍යයනය කරගෙන යනකොට පැහැදිලි වෙන්නේ මේ කතා කරන්නේ මේ බහුල යුගයක් ගැන කියලා. එහෙම බැලුවොත් අටුවාචාරින් වහන්සේ කියන කතාව සාධාරණයි. හැබැයි මෙපමණමයි මෙතනින් එහාට ආය රහතන් වහන්සේලා එක නමක්වත් බිහි වෙන්න බෑ. මේ අවුරුදු 1000 හරියටම එන දවසට ආය රහතන් වහන්සේ නමක් බිහි වෙන්න බෑ. අනාගාමීන් වහන්සේ නමක් මේකින් එහාට බිහි වෙන්න බෑ. මෙතනින් සකෘදාගාමීන් වහන්සේලා බිහි වෙන්න බෑ. ආදී වශයෙන් අන්තවාදී ප්‍රකාශ කරනවා නම් එතන පැහැදිලිව අන්තවාදී ප්‍රකාශනයක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා මේ වගේ දෙයක් ඇහෙනකොට මෙහෙමයි. භික්ෂුවගේ දැනුම වෙන්න පුළුවන්, භික්ෂුවගේ සිල්වත්කම වෙන්න පුළුවන්. ඒ භික්ෂුව Tamanට කොයිතරම් ආදරේද, Tamanට කොයිතරම් හිතවත්ද කියන දේ නෙවෙයි වැදගත් වෙන්නේ. ධර්ම සූත්‍රයට බහලා බලනකොට සූත්‍රයට ඒක ගැලපෙනවද? විනයේ සසදලා බලනකොට ඒ කියන කාරණේ විනයට ගැලපෙනවද කියන කාරණේ විතරයි. ඒ භික්ෂුන් වහන්සේට කොයිතරම් නම්බුනාම තනතුරු තානාන්තර තිබ්බත්, කොච්චර භාවනා කරත්, කොයිතරම්නම් සංවිධාන හදලා තිබුණත්, කොයිතරම් දේවල් කරලා තිබුණත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ඔබ කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේ කියපු විදිහට කටයුතු කරන්න. ඒක අහලා ඔබේ සූත්‍රය අධ්‍යයනය කරලා බලන්න. මේ සූත්‍රයට අනුව මේක ගැලපෙනවද? විනයට අනුව මේක සැසඳෙනවද? එතකොට මේ කටුවාවක තියෙන මතේ මෙහෙමයි. ඉතින් ඔබට අධ්‍යයනය කරන්න ඒ පිළිබඳව උදව් ගන්න පුළුවන්. තව විමසන්න පුළුවන්. එක භික්ෂුවකගේ වචනේ වේවා, එක භික්ෂු පිරිසකගේ වචන, එක සංවිධාන තියෙනවනේ. එක භික්ෂු සංස්ථා දැන් හැදිලා තියෙනවා. ඒ භික්ෂු සංස්ථාවේ වචනේ මහා දේව වචනයක් හැටියට ගන්නවා. සුද්ධ වූ වචනයක් හැටියට ඒ අනුගාමිකයෝ ගන්නවා. පැහැදිලිද? පැහැදිලිවම කියන්නේ මම නම් කියන්නේ මම කියන දෙයක්වත් පිළිගන්නත් එපා, බැහැර කරන්නත් එපා. පැහැදිලිවම මේවා දේව වචන හැටියට උත්තරීතර උතුම් වූ සුද්ධ වචන හැටියට ගන්න එපා මේ මං කියන ඒවා. පැහැදිලිද? මේ කියන ඒවාත් අරගෙන ගිහිල්ලා ඔබේ තියෙනවනේ ඔබට මේ දැන් මං හිතන්නේ ඔය මේ ඕනතරම් පන්සලකට ගියොත් ත්‍රිපිටක පොත් අරගෙන බලන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට කියලා මට ත්‍රිපිටක මේ අහවල් පොත අරන් දෙන්න, මට මේ පොත අරන් දෙන්න. ඒ වගේ කියලා මේක බලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අටුවා බලන්න පුළුවන්. මං හිතන්නේ දැන් අන්තර්ජාලයෙන්ුත් බලන්න පුළුවන් අටුවා මේ. දැන් අන්තර්ජාලයෙන් ඊට පස්සේ ඔය මේ විවිධ ඇප් හරහා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම බලන්න පුළුවන්. ඉතින් එහෙම බලලා ඔබ මේක කරන්න. ඉතින් සිංහල පරිවර්තන තියෙනවා. ඉතින් ඒ සිංහල පරිවර්තනෙත් මොකක් හරි ගැටලුවක් ආවොත් කවුරු හරි භික්ෂුන් වහන්සේ නමකගෙන් ඔය මේ ධර්මය මේ භාෂා ඥානයේ තියෙන භික්ෂුන් වහන්සේ නමකගෙන් ඒක අහලා දැනගන්න පුළුවන්. මේ පාලි වචනේ මේක කොහොමද මේක සිංහල පරිවර්තනය හරිද? දැන් සමහර සිංහල පරිවර්තන තියෙනවා. ඒ පරිවර්තන වැරදි. සමහර ඉංග්‍රීසි පරිවර්තන තියෙනවා. ඒ ඉංග්‍රීසි පරිවර්තනත් හරි වැරදි. සමහර PTS එකේ තියෙන ඉංග්‍රීසි පරිවර්තන වැරදිච්ච තැන් තියෙනවා. හරිද? එතකොට සමහර වෙලාවට අපිට මේ දීලා තියෙන සමහර සිංහල පරිවර්තන අඩුපාඩු සහිත තැන් වර්තමානයේ තියෙනවා. ඉතින් සමහර පාලි මේ මෑත කාලීනව පසු කාලීනව ලියවෙන පොත්වල දාලා තියෙන සමහර පාලි. ඒ කියන්නේ සමහර පාලි මේ පාට ඒ පොත්වල දාලා තියෙන ඊටමත් ඒ ව්‍යාකරණ අතිශය වැරදි කියලා අපිට පැහැදිලි. එතකොට ඒ වගේ සමහර මේ ඒ කාරණාවන් වල අඩුපාඩු තියෙනවා. සමහර ඊට පසු කාලීනව ලියවිච්ච ඔය විවිධ දඹදිව යුගයේ කුරුණෑගල යුගයේ වගේ යුගවල ලියවිච්ච සමහර පාලි ග්‍රන්ථවල සමහර තැන්වල මේ ව්‍යාකරණ වශයෙන් දෝෂ සහිත තැන් තියෙනවා. ඒක නිසා මේවා හොඳට තේරුම් ගන්න මුලම ඔබ බෞද්ධයෙක් හැටියට ත්‍රිපිටකයට මුල් තැන දෙන්න. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන පිටක තුනට ඔබ මුල් තැන දෙන්න. බෞද්ධයෙකුට තියෙන ප්‍රබලම ආයුධය තමයි, ප්‍රබලම ආභරණය තමයි උතුම් වූ ත්‍රිපිටකය අධ්‍යයනය කරන එක. ඒ අධ්‍යයනය කරන ත්‍රිපිටකයේ ඒ කියන දෙයට අනුව ජීවත් වෙන එක ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න අතිශය වැදගත්, අතිශය උපකාරී වෙනවා. අට කතාව සහ ටීකා ටිප්පණි මේ දේවල් වැදගත් වෙනවා. ඊළඟට මේ සන්න ගැටපද මේවා අතිශය වැදගත්. මේවා අධ්‍යයනය කරද්දී සතර මහා උපදේශ වලට අනුව අධ්‍යයනය කරන්න. අන්න එතකොට ඔබට නියමාකාරයෙන් ධර්මය අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලදී ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගවේෂකයෙක් වෙනවා. ඒ ගවේෂණය කරන ගවේෂකයෙක් බවට ඔබපත් වෙන්න. ඔබ ගවේෂකයෙක් වූ තැන ඔබට යථාර්ථය හොයාගන්න ලේසි. ඔබ විමර්ශන බුද්ධියකින්
යුතුව මේ ධර්මය අධ්‍යයනය කරන්න. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විමාසක සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ තථාගතත්වයේ පවා ප්‍රශ්න කරන්න කියලා. තථාගතත්වයේ පවා විමසන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවානේ විමාසක සූත්‍රයේදී. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරන්න ගවේෂකයෙක් බවට ඔබපත් වෙන්න. එහෙම නැතුව ඔබ භක්තිවන්තයෙක් වුණොත් ඔබට සමහර දේවල් මග ඇරෙන්න පුළුවන්. ඔබ කැමති නම් භක්තිවන්තයෙක් වෙන්න, භක්තිවන්තයෙක් නොවි ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න. භක්තිවන්තයෙක් වෙන එක තුළ ඔබට දේවල් මග ඇරෙන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාවන්තයෙක් වූ තැන ඔබට බොහෝ දේ ලැබෙනවා. භක්තිවන්තයා කියන්නේ ශ්‍රද්ධාවන්තයා කියන්නේ පැහැදිලිවම දෙන්නෙක්. ඒක මතක තියාගන්න. ඔබ ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න, ශ්‍රද්ධාවන්තයා කියන්නේ ගවේෂකයෙක්. ගවේෂකයා කියන්නේ ශ්‍රද්ධාවන්තයා කියන්නේ මේක තුළ විමුක්තිය තියෙනවා කියලා මේක හාරවුස්සවුස මේක හොයාගෙන යන මේ ගවේෂකයෙක් තමයි ශ්‍රද්ධාවන්තයා. පැහැදිලිවම ශ්‍රද්ධාවන්තයා කියන්නේ ගවේෂකයෙක්. එහෙනම් මේ පිළිබඳ ඉදිරියට අධ්‍යයනය කරන්න, ධර්මය අධ්‍යයනය කරන්න, මේ කියපු දේවලුත් පිළිගන්න අවශ්‍ය නැහැ. සූත්‍රවල කියපු සූත්‍ර ඒ විදිහට තියෙනවද කියලා බලන්න. මම කතා කරා ඔය අටුවාවල තිබුණු තැන් කතා කරා, සූත්‍රවල තිබුණු දේවල් කතා කරා. ඒවා තියෙනවද කියලා මේ දැම්මම ඔබ අන්තර්ජාලයට ගිහිල්ලා හරි පොතක් පෙන්නලා හරි මේ දැම්මම ඔබ බලන්න. ඔබ දැම්මම බලන්න මේ මම කියපු කාරණා තියෙනවද කියලා ඒ විදිහටම. ඉතින් ඒ නිසා එහෙම බලලා ඔබ තීරණය කරන්න. එහෙම නැතුව ඔබ සුද්ධ වූ වචන වශයෙන් පිළිගන්න එපා. බැහැර කරන්නත් එපා. පිළිගන්නත් එපා, බැහැර කරන්නත් එපා. ඔබ ගවේෂණය කරලා බලන්න සූත්‍රයට ගලපා. සූත්‍රයට බහා බලන්න, විනය සසදා බලන්න ගැලපෙනවද නැද්ද? සියලු දෙනාටම තෙරුවන් සරණයි.